Oxford College of Business. All we do, all we are, is business education. hirugossip.lk ලොව උසම කඳුමුදුන තරණය කළ ජයන්ති සහ යොහන් පසුගියදා ලංකාවට ආවේ ශ්‍රී ලාංකික නාමය ලෝකයේ මුදුනෙහිම සනිටුහන් කරමින්. එවරස්ට් තරණය කළ එකම ශ්‍රී ලාංකිකයන් දෙපළ ඕන්වීම විශේෂත්වයක්. පසුගිය 21 වනදා අඩි 29029ක් සාර්ථකව තරණය කරමින් ජයන්ති කුරුතුම්පලාට එවරස්ට් කඳුමුදුනෙහි ලාංකික ධජ්ජය ලෙලවීමට හැකි වුණා. කටුනායක ගුවන්තොටුපොළේදී ජයන්ති සහ යොහන් පිළිගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක් වූයේ ඔවුන්ට කරන ගෞරවයක් ලෙසයි. අද වන විට ආසියාවේ මෙන්ම මුළු ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමු කරලීමට ජයන්ති සහ යොහන්ට හැකි වී තිබෙනවා. එවරස්ට් තරණය කළ අභියෝගාත්මක ගමන ගැන නිල වශයෙන් ජයන්ති සහ යොහන් අද කොළඹදී මාධ්‍යට කිව්වා. හිරු ගොසිප් සමගත් ජයන්ති සහ යොහන් සුහද පිළිසඳරක යෙදුණා. කියන්න නම් ඇත්තට තියෙන මට නම් හුඟා ආඩම්බරයි මේ දේ ඉෂ්ට කරන්න පුළුවන් වුණා කියලා. ඒත් කණ්ඩායමක් වශයෙන් අපි කියන නිසා ඒක ඉෂ්ට කරේ. ඒත් එකම කියන්න කැමති ඇත්තට එහෙම සමාජයේ බාධාවන් තියෙනවා කිව්වට අපි දන්නවා ලංකාවේ කාන්තාවන්ට ඉඩක් දුන්නොත් සමානාත්වය තිබුණොත් ඕන දෙයක් ඉෂ්ට කරන්න පුළුවන් කියලා. ඉතින් මම කියන්නේ Tamanට සිහිනයක් තියෙනවා නම් මොකක් හරි කරන්න අවශ්‍ය නම් ඒ කියන කිසි බාධාවන් ගණන් ගන්න නැතුව කොහොම හරි ඉදිරියට ගොස් ගිහිල්ලා ඒ දේ ඉෂ්ට කරන්න තමයි තියෙන්නේ. මම හිතන්නේ අපි ශ්‍රී ලාංකිකය කියන හැටියට ශ්‍රී ලංකා රාජ්‍ය ලෝකයේ උසස්ම තැන දෙයකට ගෙනියන්න අපිට පුළුවන් වුණ එක ගැන මම හිතන්නේ ඒක අපිට හරි ආඩම්බරයක්. ඒ කියන්නේ එවරස් කඳු අපි හැමෝරම තියෙනවා. වෙනස් ජාතියේ එවරස් කඳු. ඉතින් මම හිතන්නේ ඒක අපි ඔක්කොමලාට පුළුවන් කියලා හිතුවොත් ඒක කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මං කිව්වා වගේ මට මීට වඩා හොඳ පාර්ට්නර් කෙනෙක් මං හිතන්නේ මට තෝරගන්න පුළුවන් වෙලා තිබ්බා කියලා. ඉතින් මම හරිම ආඩම්බරයි මං කාන්තාවක් එක්ක මේ ගමන ගියා කියලා කියන්න. hirugossip.lk